නාඩු හාල් වලින් කහට බොන්න රස කැවිල්ලක් හදමුද? එන්නකෝ. නාඩු හාල් අඬු කෝප්පයක් අරගෙන හොඳට හොදලා වතුර බේරෙන්න පැත්තකින් තියාගමු. වතුර හොඳට බේරුණාට පස්සේ පෑන් එකක් හරි තාච්චියක් හරි ලිපේ තියලා රන්වන් පාට වෙනකන් හාල් ටික බැද ගන්න ඕනි. ඔන්න දැන් මේ වෙලාවේදී ලිප ඕෆ් කරලා හාල් ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනි. මෙන්න මේ වගේ. දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි 5ක් දාලා වතුර කෝප්ප භාගයක් එකතු කරනවා. සීනි ටික දිය වෙනකොට ලුණු ටිකකුත් එකතු කරනවා. මෙන්න මේ වගේ බුබුලු දාන පදම එනකොට ලිප ඕෆ් කරලා නිවෙන්න තියනවා. ඊට පස්සේ බැදලා කුඩු කරගත්ත හාල් වලට පොල් සහ ලුණු එකතු කරනවා. ඊට පස්සේ අපි හදාගත්ත සීනි සිරප් එකෙන් ටික ටික එකතු කරලා මේ මිශ්‍රණය අනා ගන්නවා. ඔන්න දැන් හරි. දැන් ගුලි හදලා රස බලන්න තමයි තියෙන්නේ. අපි චූටි කාලේ නම් හැම ගෙදරකම වගේ හැදෙන රස කැවිල්ලක් තමයි මේක. කාලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න.